හැලෝ ඉතින් අද අපි කතා කරන්නේ දේශීය වන පළතුරක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ ශාකේ ෂෝට් වීඩියෝ මම ඊට කලින් දාලා ඇති. ශාකේ හඳුන්වා දීමේ පොඩි වීඩියෝ එකක් වගේ එකක් මම දාලා තිනවා ෂෝට් වීඩියෝ එකක්. ඉතින් එතනදී මම මේ ගැන විස්තරයක් කතා කරන්නේ නැහැ. මොකද ඒ දවස්වලත් ඉතින් සාමාන්‍යයෙන් මම ශාකේක ෂෝට් වීඩියෝ එකක් දාන්නේ. ඒක පොඩ්ඩක් කට්ටියට හඳුනා ගැනීම සඳහා. ඊට පස්සේ තමයි ඒකේ භාවිතය ගැන හොයලා මුලින්ම සමහර වෙලාවට Facebook එකේ ආටිකල් එකක් දානවා. ඊට පස්සේ තමයි වීඩියෝ කරන්නේ. එහෙම නැත්නම් වීඩියෝ කරන්න යනකොට අනිත් සමග ආටිකල් එක දැම්මම මං දන්න විස්තර සහ මං හොයාගත්ත විස්තර වලට අමතරව අනිත් අයගේ භාවිතයේ කට්ටිය භාවිතයට ගත්ත අවස්ථාවලුත් ඒ කමෙන්ට් වල දානවා. ඒතකොට ඔක්කොම එකතු කරලා තමයි මම වීඩියෝ කරන්නේ. ඒතකොට වීඩියෝ එක සර්ව සම්පූර්ණ හින්දා. ඉතින් ඊට අමතරව ඕගොල්ලොත් මොන හරි දන්නවනේ කියනවා Facebook එකේ ආටිකල් එක බලලා නැතුව මේ වීඩියෝ බලනවා නම් ඔයාලා අදහසුත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒතකොට අපිට ඒවත් එකතු කරගෙන පස්සේ දවසක ආයෙත් වීඩියෝ එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඒක පින් කරලා හරි තියන්න වීඩියෝ එකේ. ඉතින් අද කතා කරන්නේ නායිඹුල් කියන ශාකය. එතන හිඹුල් කියලා හඳුන්වනවා මේ ශාකය. ඉතින් මේකෙදිත් මේ වීඩියෝ එකෙදිත් මේවේ සයන්ටිෆික් නේම විද්‍යාත්මක නම සහ භාවිත සහ මේක අපිට හොයාගන්න තියෙන රටවල් මොනවද කියන දේවල් ගැන ඒ ඔක්කොම විස්තරය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිප් කරලා දාලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට ඒක කියවලත් ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ නායිඹුල් එහෙම නැත්නම් හිඹුල් කියලා මේ හඳුන්වන මේක දේශීය වන පළතුරක් වගේම වෙදගමේ භාවිතයට ගත්ත අවස්ථාවලුත් ගොඩක් තියෙනවා. දේශීය වගේම විදේශීයවත් මේ ශාකයේ වෙදකමේදී යොදා ගන්න අවස්ථාවල් ගොඩක් තියෙනවා. මේ වෙනකොට ලංකාව ඇතුලේ තරමක් දුර්ලභ ශාකයක් තමයි මේ නායිඹුල් කියන විශේෂය. නායිඹුල් කියලාත් කියනවා. ඉතින් මේ දේශීය ශාක විශේෂයක් මම අනිත් වීඩියෝ වලදීත් කියලා තියෙනවා. දේශීය සහ ආවේනික කියන දෙකේ වෙනස. දේශීය කියන්නේ ලංකාව ඇතුළු තව රටක හෝ රටවල් කිහිපයක තියෙනවා. ආවේනික කියන්නේ අපේ රටේ විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් හල්, බෙරළිය, තොලොල් වගේ දේවල් ලංකාවට ආවේනික ශාක. ඉතින් මේ නායිඹුල් කියන ශාකය එහෙම නැත්නම් නාහිඹුල් කියලාත් කියනවා. නායිඹුල් කියලා කියනවා. නාහිඹුල් හිඹුල් කියලා හඳුන්වනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් සමහර පැතිවලදී, කියන්නේ හැම පැත්තකම නෙවෙයි, ප්‍රාදේශීය සමහර ප්‍රදේශවලදී ගල් මොර කියලා හඳුන්වනවා. ඊට අමතරව බුළු මොර කියලාත් මේක හඳුන්වන අවස්ථාවල් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්නේ නායිඹුල් කියන නමින්. ඒකෙන් තමයි ගොඩක් හඳුන්වන්නේ මේ ශාකයේ තියෙන. මේ ශාකයෙන් නම් වෙලා තියෙන්නේ ස්ථිරව නම් වෙලා තියෙන නම තමයි නායිඹුල් කියන විශේෂය. ඒ නමින් තමයි මේක හඳුන්වන්නේ. ප්‍රාදේශීයව හිඹුල්, නාහිඹුල්, ගල්මොර, බුළු මොර කියන නම් වලින් හඳුන්වන අවස්ථාවල් තියෙනවා. මේක දේශීය වන පළතුරක් මේ වෙනකොට තරමක් විතර දුර්ලභ ශාකයක් වෙලා තියෙනවා. ඉතින් ලස්සනයි මේක. කියන්නේ මේ ශාකේ ලස්සනයි. මේක දළු එහෙම රතු පාට වෙනවා නිකන් අර ගෝල්ඩ් කලර් එකක් ඊට වඩා ටිකක් එහි ලයින් එකේ රතු පාටයි ගෝල්ඩ් පාටයි මික්ස් වෙච්ච වගේ දැල්ලක් වගේ ඉන්නේ. ඉතින් අර ගෙවත් එක ලස්සන වුණොත් මේක හදාගන්න පුළුවන්. දැන් මේ ශාකේ දැන් තාම අඩි 2-3ක් වගේ උසකට තියෙන්නේ. අඩි 6-7ක් වගේ උසරේදී කප්පාදු කර කර මේක ලස්සනට හදාගන්න පුළුවන්. ගෙවත් එක ලස්සනට හදාගන්න පුළුවන්. දේශීය තරමත් දුර්ලභ වන පළතුරක් තමයි මේක. ඉතින් හරි මේකේ භාවිත පැත්තට අපි කිලින් මෙයන්. ඉතින් දේශීය මෙන්ම විදේශීයවත් මේ ශාකය ඒගොල්ලන්ගේ පාරම්පරික වෙදකම් තුලදී යොදාගත් අවස්ථා අපිට හොයාගන්න හම්බ වුණා. ඉතින් ඕගොල්ලෝ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් අපි නායිඹුල් කියන නමින් හඳුන්වමු මේ ශාකය. අනිත් නම් ඊ විද්‍යාත්මක නම් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිප් කරලා දාලා තියන්නම්. ඕගොල්ලන්ට ඒක කියවලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ශරීරයේ බාහිර ඉදිමීම් වගේ අවස්ථාවලදී ඊට අමතරව සංදි වේදනා, ඒ වගේම ශරීරයේ දැවිල්ල, ඒ වගේ ශරීර දැවිල්ලක්, ඒතකොට ශරීරයේ තියෙන බාහිර ඉදිමීමක්, සංදි වේදනාවක් වගේ අවස්ථාවලදී ප්‍රතිකාර කරන්න මේ ශාකයේ කොළ සහ පුතු බෙහෙත් සඳහා යොදා ගන්න, ඖෂධ සඳහා යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. මේ ශාකයේ කොළයි පුතුයි තමයි මේ වගේ අවස්ථාවලදී ගොඩක්ම යොදා ගන්න. ඉතින් මේ ගෙඩිවල සහ කොළවල ප්‍රතිօක්සිකාරක ගුණ තියෙනවා. ඒ වගේ මේක පළතුරක් විදිහට ආහාරයට ගන්න පුළුවන්. ඒක මේක ඒ විදිහට පළතුරක් විදිහට ආහාරයට ගැනීම මගින් වයසට යෑම පාලනය කරනවා. වයසට යෑම පාලනය කරනවා කියන්නේ හැම රැලි වැටීම වගේ අවස්ථාවල් තියෙනවානේ. ඒක තරමක් ප්‍රමාද කරනවා. කියන වයසට යනවා කියලා අර හැමේ රැලි වැටීම වගේ තියෙන අවස්ථාවල් ප්‍රමාද කරන එක තමයි ඒ වයසට යෑම ප්‍රමාද කරනවා කියන එක මෙතනදී අදහස් කරන්නේ. ඉතින් පළතුරක් විදිහට ආහාරයට ගන්න නම් හැමේ රැලි වැටීම වගේ දේවල් පරක්කු කරගන්න පුළුවන් කියලා තමයි කෙටියෙන් කිව්වොත්
ඒ තියෙන්නේ විස්තරය තමයි හිමෙන්නේ. හරි ඉතින් මේ ශාකේ පොත්තේ සාම්ප්‍රදායිකව මේ ශාකේ පොත් අරගෙන සාම්ප්‍රදායිකව ශරීර තුවාල කැපුම් සහ සමය ආසාදන කියමු දද කුෂ්ඨ වගේ තියෙන අවස්ථාවල් වලට ප්‍රතිකාර කරන්න සාම්ප්‍රදායික වෙදකම් වලදී මේ ශාකේ පොත්ත යොදාගෙන තියෙනවා. කියන්නේ දේශීය මෙන්ම විදේශීයව මේ ශාකේ පොත්ත සාම්ප්‍රදායිකව ඒ අවස්ථාවල ප්‍රතිකාර කරන්න යොදාගෙන තියෙනවා. ඒ වගේම ප්‍රතිශුද්ධජීවී ගුණ තියෙනවා. ඒ හින්දා මේක බැක්ටීරියා දිලිර වගේ ආසාදන වල ප්‍රතිකාර කරන්නත් මේ ශාකේ කොටස් යොදාගෙන ඒ රටවල් වලට වගේම දේශීයවත් යම් යම් අවස්ථාවලදී යොදාගෙන තියෙන අවස්ථාවල් වෙදකමේදී අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක පළතුරක් විදිහට ආහාරයට එකතු කර ගැනීමෙන් අපේ ආහාර දිරවීමේ සහ ආහාර දිරවීමට පහසුවක් සහ ආමාශයේ තියෙන මොනවා හරි අපහසුතාවයන් වල මොනවා හරි ආමාශයේ තියෙන මොනවා හරි අපහසුතාවයක් සාමාන්‍ය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ආහාර දිරවීම ඉක්මන් කරනවා. ඒ ආහාර දිරවීම ආශ්‍රිතව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවට සුවයක් දෙනවා. ආමාශයේ තියෙන මොනවා හරි අපහසුතා රෝග මොනවා හරි තියෙනවා නම් ඒවට සුවයක් ගෙනවා කියලා තමයි මේකේ පළතුරු. ඒ කියන්නේ මේක ගෙඩි ආහාරයට ගැනීමෙන් ඒ අවස්ථාවවල ප්‍රතිකාරයක් විදිහට අපිට මේව කරන්න පුළුවන්. කියන්නේ ප්‍රතිකාරයක්ම නෙවෙයි ඒක. අපිට පළතුරක් විදිහට ආහාර ගැනීමෙන් ලැබෙන අමතර ප්‍රතිඵලයක් විදිහට ඒක හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අධික රුධිර පීඩනයට උදරයේ තියෙන විවිධ රෝග අවස්ථාවලට නාරි වේද රෝග කියලා තියෙනවා. ප්‍රසව සහ නාරි වේද කියන රෝග අවස්ථාවලදී ඒ වගේම පාචනය සහ අතිසාරය වගේ අවස්ථාවල ප්‍රතිකාර කරන්න මේ ශාකයේ කොටස් යොදාගෙන සාම්ප්‍රදායිකව වෙදකම් කරන අවස්ථාවල් අපිට මේ දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වෙන රටවල විදේශීයව ඉස්සර මේක එහෙම යොදා ගන්නත් ඇති. ඒ හින්දා මේක දැන් අපේ රටේ ටිකක් දුර්ලභ වෙලත් ඇති. මොකද දැවයිදි ක්‍රීම් ගෘහ භාණ්ඩ වගේ ඒවා හදන්න අනිකුත් රටවල මේ ශාකය යොදා ගන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ මේක දැන් තරමක් දුර්ලභ වෙලා තියෙන හේතුවත් ඕක වෙන්නත් පුළුවන්. ඉතින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න මේ ශාකයේ යොදාගෙන බෙහෙත් කරන අවස්ථාව වෙදකම් වලදී අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම උණ සහ මැලේරියාවට ප්‍රතිකාර කරන්න මේ ශාකයේ පොත්ත සහ කොළ කසාය සාම්ප්‍රදායිකව යොදා ගන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් එimhe ශරීරයේ තියෙන විෂ ඉවත් කරන්න මේ ශාකයේ කොටස් යොදාගෙන බෙහෙත් කරන අවස්ථාවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් එimhe ශ්වසන ගැටලු සෙම් ප්‍රතිශ්‍යාව ශ්වසන පද්ධතියේ තියෙන ගැටලු ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෙන සියලුම ගැටලු සහ සෙම් ප්‍රතිශ්‍යාව වගේ අවස්ථාවල් ප්‍රතිකාර කරන සාම්ප්‍රදායික ප්‍රතිකාර කරන මේ ශාකයේ කොළ සහ පොතු භාවිත කරන අවස්ථාවල් අපිට වෙදකමේ බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ගත්තොත් එimhe ඔය ඉහත කියපු අපි සඳහන් කරපු රෝග අවස්ථාවලට ප්‍රතිකාර කරන්න මේකේ පොත සහ කොළ කසාය තමයි ගොඩක්ම යොදා ගන්නවා කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තරව දෙන අවස්ථාවලුත් තියෙනවා බාහිරව දෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒවා අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරුගේ පිළිගත් පළපුරුදු දේශීය වෛද්‍යවරුගේ අනුදැනුම මත තමයි ඒවා භාවිතා කරන්න ඕනි. හිතුමතේ භාවිතා කරන්න බෑ. ඉතින් මේකේ කොළ සහ පොත්ත තලලා ඔය තුවාල වගේම ඔය සමේ දින මොන හරි දද කුෂ්ඨ වගේ අවස්ථාවලදී මේකේ කොළ සහ පොත්ත හොඳට තලලා ඒ ප්‍රදේශවල ආලේපයක් විදිහට අපිට යොදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒකත් බෙහෙතක් විදිහට තමයි අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක ගෙඩි අපිට පළතුරක් විදිහට ආහාරයට එකතු කරන්න පුළුවන්. ඉතින් මේක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගොඩක දැක ගන්න පුළුවන් වන පළතුරක්. ඉතින් සෑහෙන කාලයක තිස්සේ ලංකාවේ තිබ්බයක් හින්දා තමයි මේක දේශීය ශාක විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේව තියෙන අනිත් රටවල් මොනවද කියන දේට අමතරව මේ මං කියපු භාවිත සහ මේකේ තියෙන අනිත් විස්තර ටික ඔක්කොම මං සයන්ටිෆික් නේම් විද්‍යාත්මක නමත් එක්කම ටයිප් කරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒතර ඕගොල්ලන්ට ඒක කියවලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ ආටිකල් එකම මගේ Facebook account එකේ දාලා දිනවා. එතකොට ඔයාලට ඒ මගිනුත් ඒ කියන්නේ මම මෙතන වීඩියෝස් කරලා තියෙන ඒවාට අමතරව තව ඉස්සරහට කරන්න තියෙන වීඩියෝස් සම්බන්ධයෙන් කරලා තියෙන ශාක වර්ග වල ආටිකලුත් Facebook එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් කියවන්න පුළුවන්. ඒවා ෂෙයා කරන්න. ඔයාලා දන්න යාළුවන්ටත් ඒවා බලන්න දෙන්න. හරි. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ ඉවර කරනවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න, වීඩියෝ like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. අපි ඊළඟට කතා කරමු තවත් වටිනා ශාක විශේෂයක් ගැන. ඒක ගොඩක්ම දුර්ලභ ශාකයක්. මම ඒක ඉක්මනටම අරන් ඉන්න හිතන් ඉන්නවා. මොකද ඒක ටිකක් හොයාගන්න අපහසු ශාකයක් හින්දා. හරි බලමු මම ඊළඟට පාර හෝ ඊට පස්සේ හරි අනිවාර්යෙන් ඉක්මනට අරන් එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.